88 හැවිරිදි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අප්‍රේල් 21 වෙනිදා පාප් වහන්සේගේ නිවසේදී ස්වර්ගස්ථ වුණාට පස්සේ ලොව පුරා ඉන්න බිලියන 1.4ක් වූ කතෝලික ප්‍රජාව වෙනුවෙන් නව පාප් වහන්සේ කෙනෙකු තෝරා ගැනීමට සිදු වුණා. පාප්වරණය කියලා කියන්නේ ලෝකයේ දැනට තියෙන වඩාත් සාම්ප්‍රදායික හා රහසිගතම මැතිවරණය. ලොව පුරා ඉන්න කාදිනල්වරු 252 දෙනෙක්ගෙන් මෙවර පාප් වහන්සේ තේරීමට ඉදිරිපත් වෙලා තියෙන්නේ කාදිනල්වරු 133 දෙනයි. හේතුව තමයි ඉතිරි කාදිනල්වරු වයස 80ට වඩා වැඩිවීම. පත්වන නව පාප්තුමා මේ කාදිනල්වරුන්ගේ ඡන්දයෙන් 3/2ක් ලබා ගන්න ඕනි. එම ප්‍රතිඵලය ලැබෙනකම්ම ඡන්දවාර පැවැත්වෙනවා. 3/2ක් ලැබී නැති සියලු ඡන්දවාර අසාර්ථක ඡන්දයන් කියලා සලකලා තාමත් නව පාප් වහන්සේ කෙනෙක් තෝරාගෙන නැති බව ලෝකයට දැනුම් දෙන්නේ අපොස්තලික මාලිගයේ චිමිනියෙන් කළු දුමාරයක් පිට කරලා. නව පාප් වහන්සේ තෝරාගත්තට පස්සේ චිමිනියෙන් සුදු දුමාරයක් පිට වෙනවා. ඉතින් ඊයේ රාත්‍රියේදී මේ සුදු දුමාරය පිට වුණා. ඒ අනුව මුළු ලෝකයටම නව පාප් වහන්සේ කෙනෙක් තෝරාපත් කරගෙන තියෙනවා. ඒ අනුව ඇමරිකාවේ රොබර්ට් ප්‍රෙවොස්ට් හිමිපාණන් තමයි අභිනව නව පාප් වහන්සේ ලෙස වතිකානු වේලාවෙන් ඊයේ හවස තේරීපත් උනේ. උන්වහන්සේගේ පාප් නම 14 වන ලියෝ පාප් වහන්සේ. ඒ වගේම විශේෂත්වය තමයි ඇමරිකාව නියෝජනය කරමින් පත් වූ ලොව පළමු පාප්වරයා වීම. ඉන් පැයක කාලයකට පස්සේ උන්වහන්සේ සාන්ත පීතර බැසිලිකාවේ සඳළු තලය මත පෙනී සිටීම සිදු කරා. ඒ ඔහු වෙනුවෙන්ම සැදුණු සුදු ලෝගුව පැළඳගෙනයි. ඒ වගේම උන්වහන්සේ තමන් තෝරාගත් නිල නාමය නිවේදනය කරමින් ජනතාවට ආචාර කරනවා. මෙතුමා 69 වන වයේ පසු වෙනවා.